සත්‍ය බොහෝම කටුකයි. ඒ කටුක සත්‍ය අපිට බාරගන්න වෙනවා. සුබ උදෑසනක් යාළුවනේ. ඉතින් ඔන්න අපි අන්තිමට සියලුම දේ පැක් කරගෙන ගෙදර එන්න තමයි මේ ලෑස්තිය. ඒ කියන්නේ ඉතින් පිලිපීන් ට්‍රිප් එක ඉවරයි. දැන් ඉතින් අපි ලංකාවට එන්න මේ පිලිපීන් එයාපෝට් එකට යනවා මැනිලාවල. ඕක තමයි ඉතින් හරිම දුකයි. මොකද තව ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ආව වගේම අනිත් පැත්තට එන්නත් එපා. අපි ආපු වැඩ ටික ඉවරයි. දැන් ඉතින් ගෙදර එන්න තමයි මේ සූදානම. දැන් ඉතින් අපිට යන්න තියෙන්නේ මැලේසියාව වලට. ඉතින් මැනිලා එයාපෝට් එකට පාලම් කියලා අපි යනවා දැන් ඉතින් මැලේසියාව වලට. සෞලීතේ ඉතින් ආයෙත් හමු වෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉතින් අපි පිලිපීන් වලින් සමුගත්තේ. මෙයාට ඉතින් සීට් එක අයින මොනේ කියනවනේ විදුරෙන් බලන්නනේ. ඔන්න ඉතින් මැලේසියාව වලට අපි ආවා. මැලේසියාව වල පැය 3මාරක් විතර ඉන්න ඕනේ. මොකද ඊට පස්සේ තමයි ඊළඟ ෆ්ලයිට් එක කොලම්බෝ වලට එන්නේ. ඉතින් එතකන් අපි පොඩ්ඩක් shopping කරන්න කියලා හිතුවා. මොකද ශානගේ ඉස්කෝලේ ටීචර්ස්ලට දෙන්න සුවිනියර් ස්ටේකුත් ගන්නත් එක්ක පොඩ්ඩක් shopping කරන්න කියලා ගියා. ඉතින් ලොකුවට දේවල් මොකුත් ගත්තේ නෑ. මොකද අපේ බැගේජ් ඔක්කොම පිරීලා තිබ්බ හින්දා. අපේ ගේට් එක ඉතින් ගොඩාක් ඈත තිබ්බේ. මොකද මේ මැලේසියන් එයාපෝට් එක ඉතින් ගොඩක් විශාල හින්දා අපි ඉතින් හිතුවා අපි එතනටම ගේට් එක ළඟටම ගිහිල්ලා එතනට වෙලා පොඩි රෙස්ට් එකක් ගන්නවා. මොකද නැත්තම් හදිස්සියට දුවන්න ගියොත් එහෙම අපිට මොකුත් කරගන්න බැරි වෙන හින්දා පරක්කු වෙනවා. ඉතින් කොහොම හරි ගේට් එකත් හොයාගෙන මැලේසියාව වල තිබ්බ සීතල වතුර ටිකකුත් අරගෙන අපි ඉතින් ගියා බෝඩින් ගේට් එක ළඟට. බලන්නකෝ ඉතින් මැලේසියා එයාපෝට් එකේ තියෙන ලස්සන. අනිත් එක පිළිවෙලටයි ලස්සනයි ක්ලීනින් අතින් හැම අතින්ම පර්ෆෙක්ට් එයාපෝට් එකක් තමයි මැලේසියා එයාපෝට් එකක් කියන්නේ. ඉතින් ඔහොම හරි අපි ඔක්කොම ලෑස්ති වෙලා එතනට ගියාට පස්සේ ඉතින් පොඩි බඩගින්නකුත් ආවා. ඉතින් ළඟම තිබ්බ කඩේට ගිහිල්ලා එවෙල ටක් ගාලා කන්න පුළුවන් කෑම ටිකකුත් අරගෙන ඔන්න ඉතින් ගත්ත කෑම ටිකත් හිමීට කාලා ඉතින් තව වෙලා තිබ්බ හින්දා ඉතින් අපේ චූටි බබත් එක්ක පොඩි වටයක් ගියා එයාපෝට් එක ඇතුලේ. ඔන්න ඉතින් පැය 3මාරකට පස්සේ බෝඩින් ගේට් එකත් ඕපන් කරලා අපිව ඇතුළට ගත්තා. ඉතින් මේක එනකන්නේ බලාගෙන හිටියේ මෙච්චරලා. ඉතින් කොහොම හරි පොලිමේ ඉඳලා අපිත් ඉතින් ඇතුළට ගියා හිමීට. ඉතින් කොහොම හරි පැයකට පස්සේ අපිට ඉතින් කෑම එකත් හම්බ වුණා. ඉතින් කෑම ටිකත් කාලා අපේ ශාරට නම් ඉතින් යන තැන යාළුවෝ ආයේ ඉතින් වෙනසක් නෑ වෙන රටවල් කියලා. ෆ්ලයිට් එකේ හිටපු ෆ්ලයිට් ඇටෙන්ඩන්ස් ළඟෙන් බේරෙන්න බෑ. ආව පොඩ්ඩක් ඉල්ලලා. ඉතින් ඔන්න හේ දීලා අපිත් බලන් හිටියා මොකද වෙන්නේ කියලා. ඉතින් කොහොම හරි ඔය ඔක්කොම ජරමරාස්සේ අපි ඉතින් ශ්‍රී ලංකාවට ආවා. දැන් ඉතින් බැගේජ් ටිකත් ඔක්කොම අරගෙන හිමින් සැරේ ඉතින් මේගොල්ලන්ටත් බායි කියලා අපි දැන් යනවා එළියට ෆ්ලයිට් එකෙන්. ඉතින් මෙයාලා ශාරත් එක්ක කොච්චර හිතවත් වෙලාද කිව්වොත් එහෙම ආයෙත් එන්න කියලා කිව්වනේ. ඉතින් යන්න එපා දැන් කොහොම හරි. ඔන්න ඉතින් හිමින් සැරේ පඩි පෙළත් බැහැලා ශ්‍රී ලංකන් එකේ තිබ්බ බස් එකටත් ගොඩ වෙලා හිමින් සැරේ ඉතින් අපි එයාපෝට් එක ඇතුළට ඉතින් ගියා. එයා ඒෂියා එකේ ගුවන් සේවිකාවන් වගේම ඉතින් ශ්‍රී ලංකාවේ එයාපෝට් එක ඇතුලේ වැඩ කරන අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඉතින් මේ ගමන ඉවර කරගන්න. ඉතින් ඒගොල්ලොන්ට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් ටක් ගාලා නැගපු ගමන් ඉතින් අපේ මේ දෙන්නට නම් සීට් එක අරන් දුන්නා. ඉතින් ඒ ගැන නම් ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් කොහොම හරි කරලා අපි ඇතුළට ගියා. ඉතින් යනකොට ඉතින් අපිට බලා ගන්න හම්බුනේ ඉතින් කෙලින්ම ඩියුටි ෆ්‍රී එක තමයි. ඉතින් මේක නම් ඉතින් අමතක කරලා යන්න බැරි තැනන්නේ. ඉතින් මේ ගමනත් ඉතින් අපි අවසන් කරන්න මේකටත් ගිහිල්ලා මට ඉතින් ඒ ගිය ගමන මතක් වෙන්න පුංචි තෑග්ගක් මටම අරගත්තා.